අයිබෝන් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 9 ශ්‍රේණියේ දරුවන්ට භූගෝල විද්‍යාව විෂය සඳහා ලබා දීලා තියෙන අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න කාලය පැය 2ක් ලැබිලා තියෙනවා. අපි එහෙනම් බලමු මේ ප්‍රශ්න පත්‍රයේදී ඔබට ලැබිලා තියෙන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා. ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේදී උපදෙස් ලබා දීලා තියෙනවා එක් ප්‍රශ්නය සඳහා දී ඇති උපදෙස් වලට අනුකූලව සියලුම ප්‍රශ්නවලට මෙම ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සපයන්න කියලා. ඒ වගේම අංක 1 සිට 5 තෙක් දී ඇති ප්‍රශ්නවලට සුදුසු පිළිතුර වරහන් තුලින් තෝරා හිස් තැන මත ලියන්න කියනවා. මේ ප්‍රශ්න පහේදී අපිට පිළිතුරු 3 බැගින් ලබා දීලා තියෙනවා. ඒ අතරින් නිවැරදි පිළිතුර තෝරන්න තියෙන්නේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. පෘථුවියේ මුළු ගොඩබිම් ප්‍රමාණයෙන් හිස් තැනක් ආසියා මහද්වීපයට අයත් වේ. පිළිතුරු තමයි 44.6යි, 30යි, 8.7යි. මේ අතරින් මේ පෘථුවියේ මුළු ගොඩබිම් ප්‍රමාණයෙන් ගත්තොත් ආසියා මහද්වීපයට අයත් වෙලා තියෙන්නේ 30%ක කොටසක්. මෙතෙන්දී 8.7ක කොටසක් කියන පිළිතුර ගත්තොත් ඒක ගැන අපි ඉගෙන ගත්ත දරුවනේ ඒ ඇවිල්ලා සමස්ත පෘථිවි තලයෙන්ම ආසියා මහද්වීපයට අයත් වෙලා තියෙන කොටස තමයි මේ 8.7ක් කියන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 30යි. දෙවෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ සමස්ත ජල වහන රටාව හිස් තැනක් වේ. පිළිතුරු තමයි ශාකීය, ජාලාකාර, අරීය. මේ අතරින් ශ්‍රී ලංකාවේ සමස්ත ජලවහන් රටාව අපි හඳුනගත්තා අරීය රටාවක් වෙනවා කියලා. එතකොට මේ ගංගාවලට අතුගංගා එක්වීමේදී ඇතිවෙන ජලවහන රටා අතර ප්‍රධාන රටා දෙකක් විදිහට තමයි අපි මෙතනදී ලබා දීලා තියෙන අනෙක් පිළිතුරු දෙක. ඒ කියන්නේ ශාකීය සහ ජාලාකාර කියන රටා පිළිබඳව ඉගෙන ගත්තේ. ඒ හින්දා අපේ ශ්‍රී ලංකාවේ සමස්ත ජලවහන් රටාව ගත්තොත් අරීය රටාවක් තමයි පෙන්වුම් කරන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. ආසියා මහද්වීපයේ දිගම ගංගාව හිස් තැනක් වේ. පිළිතුරු තමයි හොයන්හෝ යන්සි අමූර්. මේ අතරින් ආසියා මහද්වීපයේ දිගම ගංගා විදිහට අපි හඳුනගත්තේ යන්සි ගඟ. යන්සි ගඟේ දිග ගත්තොත් කිලෝමීටර් 6301ක අගයක් පෙන්වුම් කරලා තියෙනවා. ඊළඟට මේ ආසියා මහද්වීපයේ දෙවනියට දිගම ගඟ තමයි හොයන්හෝ ගඟ කියන්නේ. ඒ ගඟේ දිග ගත්තොත් කිලෝමීටර් 5464යි කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්නේ යන්සි ගංගාව. හතරවෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ අඩුම ජන ගණත්වයක් පවතින දිස්ත්‍රික්කය හිස් තැනක් වේ. පිළිතුරු තමයි කොළඹ, මන්නාරම, මුලතිව්. මේ සිතියමෙන් ඔයාලට පේනවා ඇති දරුවනේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අනුව ජනගණත්වය කොහොමද බෙදිලා ගිහින් තියෙන්නේ කියලා. මේකෙදි තද වර්ණ වලින් පෙන්눔 කරලා තියෙන්නේ ජනගහනය වැඩි ජනගණත්වය වැඩි ප්‍රදේශය. ඒ අනුව කොළඹ කියන්නේ ජනගණත්වය වැඩි ප්‍රදේශයක්. ඊළඟට මෙතනින් අපිට මේ පිළිතුරු විදිහට දීලා තියෙන අනික් මන්නාරම සහ මුලතිව් කියන පිළිතුරු දෙකම බැලුවම අපිට පේනවා ජනගණත්වය අඩු දිස්ත්‍රික්ක. මේ අතරිනුත් ජනගණත්වය අඩුම දිස්ත්‍රික්කය වෙන්නේ මේ මුලතිව් දිස්ත්‍රික්කය. එහෙනම් අපිට මේ හිස්තැන සම්පූර්ණ කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ අඩුම ජනගණත්වයක් පවතින දිස්ත්‍රික්කය මුලතිව් වේ කියලා. පස්වෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ 1/50000 පරිමාණයට නිර්මාණය කර ඇති භූලක්ෂණ සිතියම් පත්‍ර සංඛ්‍යාව හිස්තැනක් කී කියලා තියෙනවා. පිළිතුරු තමයි 89යි, 92යි, 90යි. අපි 8 ශ්‍රේණියේදී ඉගෙන ගත්ත දරුවනේ මේ සමස්ත ශ්‍රී ලංකාව 1/50000 පරිමාණයට නිර්මාණය කරද්දී සිතියම් පත්‍ර කොටස් 92කට බෙදලා තියනවා කියලා මේ තියෙන්නේ ඒ සටහන. එහෙනම් අපිට මෙතනදී නිවැරදි පිළිතුර විදිහට 92යි කියන පිළිතුර සටහන් කරන්න පුළුවන්. අංක 6 සිට 10 තෙක් දී ඇති ප්‍රකාශ නිවැරදි නම් නී යන්න වටාද වැරදි නම් වැය යන්න වටාද රවුමක් අඳින්න කියලා කියනවා. අපි එහෙනම් බලමු මේ ප්‍රකාශ. 6 වෙනි ප්‍රකාශයේ ආසියාවේ අඩුම උෂ්ණත්වයක් වාර්තා වන වර්කෝයන්ස් නගරය අයත් වන්නේ චීනයටය.
අපි ඉගෙන ගත්ත දරුවනේ මේ ආසියාවේ අඩුම උෂ්ණත්වයක් වාර්තා වන වර්ක්වෑන්ස් කියන නගරයේ පිහිටලා තියෙන්නේ රුසියාවේ කියලා. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. අපි වැය යන්න වටා රවුමක් අඳිනවා. 7 වෙනි ප්‍රකාශය ශ්‍රී ලංකාවේ පහත රට තෙත් කලාපයට ඊසාන දිග මෝසම් වර්ෂාපතනය බලපානු ලැබේ. ශ්‍රී ලංකාවේ පහත රට තෙත් කලාපයට බලපාන්නේ නිරිත දිග මෝසම් වර්ෂාව. ඒකින්ද මේ ප්‍රකාශයත් වැරදි. මොකද මේ ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් වර්ෂාපතනය ලැබෙන්නේ පහත රට වියලි කලාපයට. ඒකින්ද අපිට 7 වෙනි ප්‍රකාශයත් වැය යන්න වටා රවුමක් අඳින්න පුළුවන්. 8 වෙනි ප්‍රකාශය පෙට්‍රෝ රසායන කර්මාන්තය යටතේ ප්ලාස්ටික් නිෂ්පාදනය කරනු ලැබේ. මේ ප්‍රකාශය නිවැරදි. අපි මී යන්න වටා රවුමක් අඳිනවා. 9 වෙනි ප්‍රකාශය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ගංගා පෝෂක ප්‍රදේශය මල්වතු ඔය වේ. ඒ ප්‍රකාශයත් නිවැරදි. අපි නී යන්න වටා රවුමක් අඳිනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ නාගරික අංශයේ සාක්ෂරතාවය 94.6 කියනවා. අපි ඉගෙන ගත්තා මේ නාගරික ග්‍රාමීය වතු විදිහට ඒ අංශවල සාක්ෂරතාවයේ වෙනසක් පවතිනවා කියලා. ඒ අනුව අපි ඉගෙන ගත්ත පහසුකම් වැඩි නාගරික ප්‍රදේශවල සාක්ෂරතා අනුපාතය ගත්තොත් වැඩි අගයක් ගන්නවා. ඒ අගය 94.6යි කියලා. එහෙනම් මේ ප්‍රකාශයත් නිවැරදි ප්‍රකාශයක් හින්දා අපි නී යන්න වටා රවුමක් අඳිනවා. අංක 11 සිට 15 තෙක් දී ඇති ප්‍රශ්නවල ආ සහ ආ යනුවෙන් තීර දෙකක් දැක්වේ. ආ තීරුවේ ඇති තොරතුරු වල අනුපිළිවෙලට අනුව ආ තීරුවේ ඇති තොරතුරු ගැලපුව විට නිවැරදි අනුපිළිවෙල දැක්වෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න කියනවා. මේ ප්‍රශ්න ටිකේදී අපිට කොටස් දෙකක් ලබා දීලා තියෙනවා. ආ විදිහට මේ දෙක ගලපන්න තියෙන්නේ. අපි බලමු එහෙනම් 11 වෙනි ප්‍රශ්නේ. කඳුවැටි, තුඩුව, කලපුව, හෙල්වැටි වලට උදාහරණ තමයි අපිට හඳුනගන්න තියෙන්නේ. කඳුවැටියකට මෙතනින් අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ සමනල කන්ද. ඒ කියන්නේ B කියන පිළිතුර. ඊළඟට තුඩුවකට අපිට උදාහරණයක් විදිහට ගල්ප ගන්න වෙන්නේ සංගමන් කන්ද C කියන පිළිතුර. ඒ වගේම කලපුවක් විදිහට අපිට හඳුනගන්න වෙන්නේ A යාපනය. 4 වෙනියට හෙල්වැටියක් විදිහට අපි හඳුනගන්නේ D කියන පිළිතුර බුළු තොට. එහෙනම් 11 වෙනි ප්‍රශ්නේදී නිවැරදි පිළිතුර වෙන්නේ B C A D. මෙන්න මේ දෙවෙනි පිළිතුර යටින් අපිට මෙහෙම ඉරක් අඳින්න පුළුවන්. ඊළඟට අපි බලමු 12 වෙනි ප්‍රශ්නේ. මෙතෙන්දී කඳුවැටි සානු කාන්තාර තැනිතලා වලට තමයි අපිට හඳුනගන්න තියෙන්නේ ස්ථාන. අපි බලමු. කඳුවැටියක් විදිහට අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ ආ කොටසින් C පිළිතුරෙන් දැක්වෙන අල්තායි කඳුවැටිය. ඊළඟට සානුවකට අපිට හඳුනගන්න වෙන්නේ පාමීර් සානුව B පිළිතුර. කාන්තාරයක් විදිහට අපි හඳුනගන්නේ ගෝබි කාන්තාරය A. ඒ වගේම තැනිතලාවක් විදිහට අපි හඳුනගන්නේ මැන්චූරියානු තැනිතලාව D. එහෙනම් මෙතෙන්දි නිවැරදි පිළිතුර වෙන්නේ C B A D. මෙන්න මේ තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. 13 වෙනි ප්‍රශ්නේදී අපිට ලබා දීලා තියෙන්නේ පහත රට තෙත් කලාපීය වනාන්තර, අතරමැදි සදාහරිත වනාන්තර, කඳුකර තෙත් කලාපීය වනාන්තර සහ කඳුකර වියලි කලාපීය වනාන්තර. මේ ඉදිරි කොටසින් අපිට ලබා දීලා තියෙන්නේ මේ වනාන්තර පිහිටි ප්‍රදේශ. අපි එහෙනම් ඒ අනුව හඳුනගමු. පහත රට තෙත් කලාපීය වනාන්තර පිහිටලා තියෙන ප්‍රදේශයක් විදිහට අපිට සිංහරාජය හඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ A. ඒ වගේම අතරමැදි සදාහරිත වනාන්තර පිහිටි ප්‍රදේශයක් විදිහට අපිට මාතලේ හඳුන ගන්න පුළුවන් C. කඳුකර තෙත් කලාපීය වනාන්තර පිහිටි ප්‍රදේශයක් විදිහට අපිට නකල්ස් හඳුන ගන්න පුළුවන් D. ඒ වගේමයි කඳුකර වියලි කලාපීය වනාන්තර පිහිටි ප්‍රදේශයක් විදිහට අපිට හඳුන ගන්න වෙන්නේ හෝටන් තැන්න B. එහෙනම් 13 වෙනි ප්‍රශ්නේදී නිවැරදි පිළිතුර වෙන්නේ A C D B. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට අපි බලමු 14 වෙනි ප්‍රශ්නේ. මෙතනදී අපිට දීලා තියෙනවා පහත රට වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටුපඳුරු හා ලඳු කැලෑ, කඩොලාන, කඳුකර තෙත් කලාපීය වනාන්තර. ඉතින් මෙන්න මේ වනාන්තරවල දකින්න ලැබෙන ශාක වර්ග තමයි ඉදිරියෙන් දීලා තියෙන්නේ. අපි ඒ අනුව හඳුනගමු. පහත රට වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවල මේ අතරින් දකින්න ලැබෙන ශාක වර්ග වෙන්නේ මේ D පිළිතුරේ සඳහන් වෙන පළු වීර කියන ශාක.
ඊළඟට කටුපඳුරු හා ලඳු කැලය ආශ්‍රිතව අපිට දකින්න හම්බ වෙන්නේ මේ අතරින් C පිළිතුර පතොක් එරමිනිය වගේ ශාක. කඩොලාන දකින්න ලැබෙන ශාක වර්ග වෙන්නේ අපිට කිරළ කඩොල් කියන ශාක වර්ග. ඒ කියන්නේ B කියන පිළිතුර. ඒ වගේම කඳුකර තෙත් කලාපීය වනාන්තර ආශ්‍රිතව අපිට දකින්න ලැබෙන්නේ ඒ පිළිතුරෙන් සඳහන් කරලා තියෙන මොර කීන කියන ශාක. එහෙනම් මේ 14 වෙනි ප්‍රශ්නේදී නිවැරදි පිළිතුර වෙන්නේ D C B A. ඒ කියන්නේ මෙන්න මේ 4 වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. 15 වෙනි ප්‍රශ්නේදී ආ කොටසින් දීලා තියෙනවා ගංගානම් ගඟ, ඉරවඩි ගඟ, හොයන්හෝ ගඟ සහ ඕබි ගඟ. මේ ගංගා අයිති වෙලා තියෙන රටවල් තමයි ආ කොටසින් දැක්වෙන්නේ. අපි එහෙනම් බලමු. ගංගානම් ගඟ මේ රටවල් අතරින් අයිති වෙන්නේ ඉන්දියාව C කියන පිළිතුර. ඉරවැඩි ගඟ අයිති වෙලා තියෙන්නේ මියන්මාරයට B පිළිතුර. හොයන්හෝ ගඟ අයිති වෙන්නේ D කියන පිළිතුර චීනය. ඒ වගේම ඕබි ගඟ අයිති වෙලා තියෙන්නේ රුසියාවට A කියන පිළිතුර. එහෙනම් 15 වෙනි ප්‍රශ්නේදී නිවැරදි පිළිතුර වෙන්නේ මේ 3 වෙනි පිළිතුර C B D A කියන පිළිතුර. මේ විදිහට අපිට නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න පුළුවන්. අංක 16 සිට 20 තෙක් ඇති එක් එක් ප්‍රශ්නයට දී ඇති පිළිතුරු 4 අතුරෙන් නිවැරදි පිළිතුර තෝරා ඊට හිමි අංකය ඉදිරියේ ඇති තිත්තිර මත ලියා දක්වන්න කියනවා. මේ ප්‍රශ්න පහේදීත් අපිට පිළිතුරු 4 අතරින් නිවැරදි පිළිතුර තෝරන්න තියෙන්නේ. අපි බලමු 16 වෙනි ප්‍රශ්නේ. වර්තමානයේ ලෝ වැඩිම ජනසංඛ්‍යාවක් ජීවත් වන රට වන්නේ? පිළිතුරු තමයි ජපානය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව. මේ අතරින් මේ වෙන විට වර්තමානයේ ලෝකෙ වැඩිම ජනසංඛ්‍යාවක් ජීවත් වන රට බවට පත් වෙන්නේ ඉන්දියාව. එනම් නිවැරදි පිළිතුර 3 විදිහට අපිට සටහන් කරන්න පුළුවන්. හැබැයි දරුවනේ ඔබේ පෙළ පොතේ දක්වලා තියෙන්නේ ලෝකයේ ජනාධිකම රට විදිහට චීනය. නමුත් මේ වෙන විට ඒ කියන්නේ 2025 වර්ෂය වෙනකොට මේක වෙනස් වෙලා ලෝකයේ ජනාධිකම රට බවට පත් වෙලා තියෙන්නේ ඉන්දියාව. අපි දැන් බලමු 17 වෙනි ප්‍රශ්නේ. මුහුද දෙසට නෙරා ගිය ප්‍රතිරෝධක පාෂාණ සහිත ගොඩබිම් ප්‍රදේශය හඳුන්වන්නේ කෙසේද? පිළිතුරු තමයි ඩෙල්ටාව, දූපත, තුඩුව, වෙරළ දඹය. මේ අතරින් මුහුද දෙසට නෙරා ගිය ප්‍රතිරෝධක පාෂාණ සහිත ගොඩබිම් ප්‍රදේශය අපි හඳුන්වන්නේ තුඩුව කියලා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 3 වෙනි පිළිතුර. අපි ඩෙල්ටාවක් කියලා කියන්නේ ගංමෝය ප්‍රදේශයේදී ගංගාව අතු ගංගාවලට බෙදමින් නිර්මාණය වෙන ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්ත බිම් කොටසකට. ඒ වගේම අපි දූපතක් කියලා කියන්නේ සම්පූර්ණ ජලයෙන්ම වට වෙලා තියෙන කුඩා ගොඩ බිම් ප්‍රදේශයකට. ඒ වගේම අවසාන පිළිතුරේදී වෙරළ දඹය කියලා අපි හඳුන්වන්නේ වෙරළ ආශ්‍රිතව ඇති ප්‍රතිරෝධක පාෂාණ වලින් සමන්විත වෙලා තියෙන ප්‍රපාතාකාර බෑවුම් ප්‍රදේශවලට. එහෙනම් මේ 17 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්නේ 3 වෙනි පිළිතුර. 18 වෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ සංවහන ක්‍රියාවලියේ පළමු අන්තර් මෝසම් කාල සීමාව වන්නේ? පිළිතුරු තමයි මාර්තු අප්‍රේල්, ඔක්තෝබර් නොවැම්බර්, මැයි සැප්තැම්බර්, දෙසැම්බර් පෙබරවාරි. මේ අතරින් මේ ශ්‍රී ලංකාවේ සංවහන ක්‍රියාවලියේ පළමු අන්තර් මෝසම් කාල සීමාව වෙන්නේ මාර්තු අප්‍රේල් කාල සීමාව. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. ඔක්තෝබර් නොවැම්බර් කියන කාල සීමාව ගත්තොත් ඒ ඇවිල්ලා දෙවන අන්තර් මෝසම් කාලය. ඊළඟට මේ මැයි සිට සැප්තැම්බර් දක්වා අපිට දකින්න හම්බ වෙන්නේ නිර්තදිග මෝසම් වර්ෂාව. හතරවෙනි පිළිතුරේ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා අපිට දකින්න හම්බෙන්නේ ඊසාන දිග මෝසම් වර්ෂාව. ඒකින්ද මේ සංවහන ක්‍රියාවලියේ පළමු අන්තර් මෝසම් කාල සීමාව වෙන්නේ මාර්තු අප්‍රේල්. නිවැරදි පිළිතුර අංක 1. අපි දැන් බලමු 19 වෙනි ප්‍රශ්නේ. තෙත්බිම් සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර වශයෙන් පිහිටුවා ඇති සම්මුතිය වන්නේ? පිළිතුරු තමයි මොන්ට්‍රියල්, රම්සාර්, මිහිකත, කියොතෝ. මේ අතරින් තෙත්බිම් සංරක්ෂණය සඳහා පිහිටවලා තියෙන සම්මුතිය වෙන්නේ රම්සාර් සම්මුතිය. නිවැරදි පිළිතුර අංක 2. 20 වෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ 1.50,000 භූලක්ෂණ සිතියමක දක්නට ලැබෙන භෞතික ලක්ෂණ පමණක් දැක්වෙන පිළිතුර වන්නේ?
පළවෙනි පිළිතුර විදිහට අපිට දීලා තියෙනවා දිස්ත්‍රික්ක මායිම උස්බිම, දෙවෙනි පිළිතුර තුඩුව පාසල, තුන්වෙනි පිළිතුර උස්බිම අතු ගංගාව, හතරවෙනි පිළිතුර මුහුදු බොක්ක වී වගාව. ඉතින් දරුවනේ අපි ඉගෙන ගත්තා මේ 1/50000 භූලක්ෂණ සිතියමක භෞතික ලක්ෂණක් තියෙනවා, සංස්කෘතික ලක්ෂණක් තියෙනවා කියලා. අපි බලමු භෞතික ලක්ෂණ දෙකක් පමණක් තියෙන පිළිතුර මොකක්ද කියලා. පළවෙනි පිළිතුර ගත්තොත් දිස්ත්‍රික්ක මායිම උස්බිම. මේ අතරින් දිස්ත්‍රික්ක මායිමක් කියන්නේ සංස්කෘතික ලක්ෂණයක්, උස්බිම පමණයි භෞතික ලක්ෂණයක් වෙන්නේ. ඒකින්ද ඒ පිළිතුර වැරදි. දෙවෙනි පිළිතුර ගත්තොත් තුඩුව කියන්නේ භෞතික ලක්ෂණයක්, හැබැයි පාසල සංස්කෘතික ලක්ෂණයක් හින්දා ඒ පිළිතුරත් වැරදි. තුන්වෙනි පිළිතුරේදී උස්බිම සහ අතු ගංගාව කියන දෙකම අයිති වෙන්නේ භෞතික ලක්ෂණ වලට. ඒකින්ද ඒ පිළිතුර නිවැරදි. හතරවෙනි පිළිතුරේදී මුහුදු බොක්ක වී වගාව. මුහුදු බොක්ක අයිති වෙන්නේ භෞතික ලක්ෂණයකට, නමුත් වී වගාව අයිති වෙන්නේ සංස්කෘතික ලක්ෂණයකට. ඒකින්ද මේ 20 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර උස්බිම සහ අතු ගංගාව කියන පිළිතුර. ඉතින් දරුවනේ මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ මේ ප්‍රශ්න 20ටම ඔබ නිවැරදිව පිළිතුරු සැපියුවොත් එක් ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් ඔබට ප්‍රශ්න පත්‍රයට අදාළ ලකුණු 40ම සම්පූර්ණයෙන්ම හිමි කරගන්න පුළුවන්. දෙවැනි ප්‍රශ්න පත්‍රයේදී උපදෙස් ලබා දීලා තියෙනවා මෙහි පළමු ප්‍රශ්නයට අනිවාර්යෙන් පිළිතුරු සැපිය යුතුය. ප්‍රශ්න අංක 2 සිට 7 තෙක් දී ඇති ප්‍රශ්න අතුරින් ප්‍රශ්න 4ක් තෝරාගෙන පිළිතුරු සපයන්න. පිළිතුරු සැපිය යුතු මුළු ප්‍රශ්න සංඛ්‍යාව 5කි කියලා. අපි එහෙනම් දැන් බලමු අනිවාර්යෙන් පිළිතුරු සපයන්න ඕන පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ පහත දී ඇති ආසියානු කලාපීය සිතියම හොඳින් අධ්‍යයනය කර අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ඔබගේ පිළිතුරු පත්‍රයෙහි ලියා දක්වන්න කියලා කියනවා. අපිට පේනවා මේ ආසියානු කලාපීය සිතියමේ ඉංග්‍රීසි අක්ෂර වලින් යම් යම් ස්ථාන කිහිපයක් ලකුණු කරලා තියෙනවා. ඒ ආශ්‍රිතව තමයි මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ කහ මුහුද දැක්වෙන අක්ෂරය කුමක්ද කියලා අහනවා. කහ මුහුද දැක්වෙන්නේ මෙන්න මේ ස්ථානයෙන්. ඒ කියන්නේ අක්ෂරය D. ඊළඟට දෙවැනි ප්‍රශ්නේ F අක්ෂරයෙන් දැක්වෙන කඳු වැටිය නම් කරන්න කියනවා. මේ තියෙන්නේ F අක්ෂරයෙන් දැක්වෙන කඳු වැටිය. ඒ තමයි හිමාලය කඳු වැටිය. තුන්වෙනි ප්‍රශ්නේ K අක්ෂරයෙන් දැක්වෙන නගරය නම් කරන්න කියනවා. මෙතන තමයි K අක්ෂරයෙන් දක්වලා තියෙන්නේ. ඒ නගරය තමයි මුම්බායි. හතරවෙනි ප්‍රශ්නේ යූරල් ගඟ දැක්වෙන අක්ෂරය කුමක්ද කියලා අහනවා. මේ තියෙන්නේ යූරල් ගඟ. ඒ අක්ෂරය තමයි B. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ තායිවාන දූපත දැක්වෙන අක්ෂරය කුමක්ද කියලා අහනවා. මෙතන අපිට තායිවාන දූපත දක්වලා තියෙනවා H අක්ෂරයෙන්. ඉතින් මේ විදිහට මේ ආසියානු කලාපීය සිතියම ඇසුරෙන් අපිට පිළිතුරු සපයන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ කොටස පහත දී ඇති ශ්‍රී ලංකා සිතියම හොඳින් අධ්‍යයනය කර අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ඔබගේ පිළිතුරු පත්‍රයෙහි ලියා දක්වන්න කියනවා. මෙතනදිත් අපිට ශ්‍රී ලංකා සිතියමක් ලබා දීලා ඉංග්‍රීසි අක්ෂර කිහිපයකින් යම් යම් ස්ථාන නම් කරලා තියෙනවා. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. ගින්ගඟ දැක්වෙන අක්ෂරය කුමක්ද කියලා අහනවා. මේ තියෙන්නේ ගින්ගඟ. ගින්ගඟ දක්වලා තියෙන අක්ෂරය ගත්තොත් ඉංග්‍රීසි කැපිටල් D අකුර. ඊළඟට දෙවැනි ප්‍රශ්නය ශේෂ කන්දක් වන මිහින්තලය දැක්වෙන අක්ෂරය නම් කරන්න කියනවා. මේ තියෙන්නේ මිහින්තලය. මිහින්තලය දක්වලා තියෙන අක්ෂරය ගත්තොත් ඉංග්‍රීසි කැපිටල් A. ඊළඟට K අක්ෂරයෙන් දැක්වෙන කලපුව නම් කරන්න කියනවා. මේ තියෙන්නේ K අක්ෂරයෙන් දක්වලා තියෙන කලපුව. ඒ තමයි මීගමුව. හතරවෙනි ප්‍රශ්නේ අම්පාර දිස්ත්‍රික්කයේ දැක්වෙන අක්ෂරය කුමක්ද කියලා අහනවා. මේ තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ දක්වලා තියෙන අක්ෂරය. ඒ තමයි F අක්ෂරය. ඊළඟට අවසාන ප්‍රශ්නේ H අක්ෂරයෙන් දැක්වෙන දූපත නම් කරන්න කියනවා. මේ දූපත තමයි H අක්ෂරයෙන් දක්වලා තියෙන්නේ. ඒ මන්නාරම දූපත. මේ විදිහට අපිට පිළිතුරු සටහන් කරන්න පුළුවන් මේ කොටසේදී. දෙවැනි ප්‍රශ්නේ පළවෙනි කොටස නිරපේක්ෂ පිහිටීම යනු කුමක්දයි හඳුන්වන්න.
අක්ෂාංශ හා දේශාංශ රේඛා හෙවත් භූගෝලීය ඛණ්ඩාංක පදනම් කරගෙන පෘථිවිය මත කිසියම් ස්ථානයක හෝ ප්‍රදේශයක පිහිටීම නිශ්චිතව දැක්වීම තමයි අපි නිරපේක්ෂ පිහිටීම කියලා කියන්නේ. දෙවැනි ප්‍රශ්නේ දෙවැනි කොටසේදී අහනවා ආසියා මහද්වීපයේ නිරපේක්ෂ පිහිටීම ලියා දක්වන්න කියලා. මේ සිතියමෙන් අපි පෙන්눔 කරලා තියෙන රතු වර්ණයෙන් ආසියා මහද්වීපය. ඉතින් මේ ආසියා මහද්වීපයට අයත් නිරපේක්ෂ පිහිටීම ලියා දක්වද්දී අපි අක්ෂාංශ හා දේශාංශ යොදාගෙන මේ විදිහට ලියා දක්වනවා. ආසියා මහද්වීපය දකුණු අක්ෂාංශ අංශක 10 සිට උතුරු අක්ෂාංශ අංශක 80 අතර හා නැගෙනහිර දේශාංශ අංශක 25 සිට අංශක 180 අතර පිහිටා ඇත. දෙවැනි ප්‍රශ්නයේ තුන්වෙනි කොටස ආසියානු ප්‍රදේශයේ හඳුනාගත හැකි සුවිශේෂී භෞතික ලක්ෂණ දෙකක් සහ මානව ලක්ෂණයක් සඳහන් කරන්න කියලා කියනවා. අපි දරුවනේ භෞතික ලක්ෂණ කීපයක් සහ මානුෂ ලක්ෂණ එහෙම නැත්නම් මානව ලක්ෂණ කීපයක් හඳුනාගත්තා. අපි බලමු මොනවද කියලා. භෞතික ලක්ෂණ ගත්තොත් එහෙම විශාලතම මහද්වීපය තමයි මේ ආසියානු ප්‍රදේශයේ මහද්වීපයේ කොටස. ඒ වගේම සියලුම දේශගුණ වර්ග දකින්න හම්බ වෙනවා මේ ආසියානු ප්‍රදේශය තුල. ඒ වගේමයි ලෝකේ විශාලතම කඳු පද්ධතිය සහ වඩාත් උසම කඳු ශිඛරයක් පිහිටලා තියෙන්නේ මේ ආසියානු ප්‍රදේශය තුලම තමයි. ඒ වගේම මානව ලක්ෂණ ගත්තොත් එහෙම එතෙන්දී මානව වර්ග, ජන වර්ග, භාෂා හා සංස්කෘතික විවිධත්වයක් දකින්න හම්බ වෙනවා මේ ආසියානු ප්‍රදේශය ආශ්‍රිතව. ඒ වගේම ප්‍රධානම ආගම රැසකම නිජබිම් වෙලා තියෙන්නේ මේ ආසියානු ප්‍රදේශයම තමයි. ඒ වගේම වැඩිම ජන සංඛ්‍යාවක් වාසය කරන ප්‍රදේශයේ විදිහටත් අපිට ආසියානු ප්‍රදේශය හඳුනගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ අතරින් ඔබ කැමති සුවිශේෂී භෞතික ලක්ෂණ දෙකක් සහ මානව ලක්ෂණ දෙකක් ඔබට සටහන් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ B කොටස. ඉහත ඒ කොටසෙහි නම් කළ එක් ලක්ෂණයක් කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවා. අපි හිතමු මේ ලක්ෂණ අතරින් ඔබට කැමතිම ලක්ෂණයක් තෝරගන්න පුළුවන්. අපි විශාලතම මහද්වීපය වීම කියන ලක්ෂණය තෝරගත්තොත් එහෙම ආසියා මහද්වීපයේ විශාලත්වය ගත්තාම වර්ග කිලෝමීටර් මිලියන 44.6ක් විශාල වෙලා තියෙනවා. ඒ වගේම තමයි පෘථුවියේ මුළු ගොඩබිම් ප්‍රමාණයෙන් 30%ක් ආසියාවට අයිති වෙලා තියෙනවා. සමස්ත පෘථිවි තලයෙන්ම ගත්තොත් 8.7ක් අයිති වෙන්නේ මේ ආසියානු ප්‍රදේශයට. ඉතින් අන්න ඒ වගේ තොරතුරු ටිකක් අපිට ලියන්න පුළුවන්. අපි මේ වගේ විශාලතම මහද්වීපය වීම වගේ ලක්ෂණයක් තෝරගත්තොත් මේ ප්‍රශ්නේදී. එහෙම නැත්නම් අපිට පුළුවන් ලියන්න මේ මානව ලක්ෂණයක් විදිහට හඳුනාගෙන මේ මානව වර්ග, ජන වර්ග, භාෂා හා සංස්කෘතික විවිධත්වය පිළිබඳව. එතකොට අපි දන්නවා විවිධ ජන වර්ග වාසය කරනවා. ඒගොල්ලෝ විවිධ භාෂාවන් පාවිච්චි කරනවා. මේකෙදි අපි චීනය ගත්තොත් චීනයේ පමණක් භාෂා 297ක් විතර භාවිත කරනවා කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් අන්න ඒ දේවල් අපිට මෙතනදී සටහන් කරන්න පුළුවන්. ඒ වගේමයි මේ මානව ලක්ෂණවල වැදගත් ලක්ෂණයක් තමයි ප්‍රධාන ආගම් රැසක නිජබිම වීම කියන්නේ. ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාර අයිති වෙච්ච ප්‍රදේශයක් විදිහට මේ ආසියානු ප්‍රදේශය අපි හඳුනගන්නවා. ඒකින්ද මේ ලෝකේ ප්‍රධාන ආගම්වල නිජබිම විදිහට තමයි ආසියාව සැලකෙන්නේ. උදාහරණ විදිහට බෞද්ධ ධර්මය, හින්දු ධර්මය, ඉස්ලාම් ධර්මය, කතෝලික ධර්මය මේ හැම ආගමක්ම ආරම්භ වෙලා තියෙන්නේ මේ ආසියානු ප්‍රදේශය ආශ්‍රිතවම තමයි. ඒකින්ද මේ විවිධ ආගම් අදහන පිරිස් මේ කලාපයේ වාසය කරනවා. අපි දන්නවා බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු කියන මේ හැම ආගමකටම අයිති පිරිස් මේ ප්‍රදේශය ආශ්‍රිතව වාසය කරනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් අපිට ලියන්න පුළුවන් මේ ප්‍රධාන ආගම් රැසක නිජබිම වීම කියන මානව ලක්ෂණය තෝරගත්තොත්. ඉතින් මේ විදිහට ඔබ කැමති එක් ලක්ෂණයක් තෝරගෙන කෙටියෙන් විස්තර කරන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ශ්‍රී ලංකාව භූෂ්මතාව පදනම් කරගෙන ප්‍රධාන කලාප තුනකට බෙදේ. ඉන් දෙකක් නම් කරන්න. අපි ශ්‍රී ලංකාවේ භූෂ්මතා කලාප තුනක් හඳුනගත්තා. පළවෙනි කලාපය තමයි මේ කොළ පැහැයෙන් පෙන්눔 කරලා තියෙන වෙරළබඩ තැනිතලාව. දෙවෙනි කලාපය තමයි මේ කහ පැහැයෙන් පෙන්눔 කරලා තියෙන අභ්‍යන්තර තැනිතලාව. තුන්වෙනි කලාපය තමයි තැඹිලි වර්ණයෙන් මේ පෙන්눔 කරලා තියෙන මධ්‍යම කඳුකරය. ඉතින් මේ භූෂ්මතාව පදනම් කරගත්ත කලාප තුනෙන් දෙකක් නම් කරන්න තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ දෙවැනි කොටස. ඉහත නම් කළ එක් කලාපයක දැකිය හැකි භූරූප තුනක් සඳහන් කරන්න කියලා කියනවා.
අපි වෙරළබඩ තනිතලාව ගත්තොත් එහි දකින්න පුළුවන් භූරූප වෙන්නේ කලපු, බොකු, තුඩු, දූපත්, වෙරළදඹ. මේ අතරින් 3ක් නම් කරන්න පුළුවන්. අපි අභ්‍යන්තර තනිතලාව තෝරගත්තොත් එහි දකින්න පුළුවන් වෙන භූරූප වෙන්නේ හෙල්වැටි, ශේෂකඳු, ගංගා, පිටාරතැනි තැනිතලා. ඊළඟට අපි මධ්‍යම කඳුකරය තෝරගත්තොත් එහි දකින්න පුළුවන් වෙන භූරූප වෙන්නේ කඳුපන්ති, සානු, කපොළු, දියැලි. ඉතින් මේ විදිහට ඔබ එක් කලාපයක් තෝරගෙන එහි දැකිය හැකි භූරූප 3ක් නම් කරන්න. ඊළඟට 3වෙනි ප්‍රශ්නයේ 3වෙනි කොටස. ශ්‍රී ලංකාවේ ජල වහන රටාව පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා නිම්න 103ක් අපිට හඳුන ගන්න පුළුවන්. මේ ගංගා වලින් 34ක්ම මධ්‍යම කඳුකරයෙන් පටන්ගෙන විවිධ දිශාවන්ට අරීය රටාවකට අනුව ගලා බසිනවා. ගංගා වලින් 80%ක්ම වියලි කලාපය හරහා තමයි ගලා බසින්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ සමස්ත ජල වහන රටාව අරීය රටාවක් පෙන්눔 කරාට ගංගාවලට අතුගංගා එක්වීමේදී විවිධ ජල වහන රටා නිර්මාණය වෙනවා. මේ අතරින් ශාකීය හා ජාලාකාර ජල වහන රටා ප්‍රධාන වෙලා තියෙනවා. දිගම ගඟ මහවැලි ගඟ වෙන අතර එය විශාලතම ගංගා ද්‍රෝණියද වෙනවා. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 6න් 1ක් පමණ මෙයට අයත් වෙලා තියෙනවා. ඒ වගේම කළු ගඟ, කැලණි ගඟ, ගින් ගඟ වැනි ගංගා ගලා යන දුර කෙටි වන අතර ඒවායේ පෝෂක ප්‍රදේශද කුඩා වෙලා තියෙනවා. වර්ෂා කාලවලදී මෙම ගංගා ආශ්‍රිතව ජල ගැලීම් බහුලව සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔබට පුළුවන් ශ්‍රී ලංකාවේ ජල වහන රටාව පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න. 4වෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටස ශ්‍රී ලංකාවේ උෂ්ණත්ව ව්‍යාප්තියේ වෙනස්කම් වලට බලපාන සාධක දෙකක් නම් කරන්න. අපේ ශ්‍රී ලංකාවේ උෂ්ණත්ව ව්‍යාප්තියේ වෙනස්කම් වලට බලපාන සාධක කීපයක් අපි ඉගෙන ගත්තා. ඒ තමයි ඉන්දියානු උපමහද්වීපයට ආසන්නව පිහිටීම, උන්නතාංශය, ඒ කියන්නේ භූමියේ උස, මුහුදේ සිට ඇති දුර, වෙනස් වන සුළං රටාව. ඉතින් මෙන්න මේ සාධක අතරින් දෙකක් මේ ප්‍රශ්නයට පිළිතුරු විදිහට ඔබට සටහන් කරන්න පුළුවන්. ඊළඟට 4වෙනි ප්‍රශ්නේ දෙවැනි කොටස ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන දේශගුණික කලාප 3ක් සඳහන් කරන්න කියලා කියනවා. අපි ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප 5ක් හඳුනගත්තා. අපිට ඒ පහෙන් 3ක් නම් කරන්න පුළුවන්. මෙහිදී අපි මුලින්ම හඳුනගත්තේ මෙන්න මේ අංක 1කින් දැක්වෙන කොළ පාට කොටස. අපි ඒ කොටස හැඳින්වුවා පහත රට තෙත් කලාපය විදිහට. ඊළඟට මේ කහ පාටින් දැක්වෙන කොටස ශ්‍රී ලංකාවේ වැඩි භූමි ප්‍රමාණයක් අයිති වෙලා තියෙන්නේ මේ දේශගුණික කලාපයට. ඒ තමයි පහත රට වියලි කලාපය. ඊළඟට මේ අංක 3ෙන් පෙන්වන දම් පැහැ කොටස ඒ කඳුකර තෙත් කලාපය. අංක 4ෙන් ලා කොළ පැහැයෙන් පෙන්눔 කරලා තියෙන්නේ කඳුකර වියලි කලාපය. ලා තැඹිලි වර්ණයෙන් පෙන්눔 කරලා තියෙන මේ කොටස් දෙක අයිති වෙන්නේ අර්ධ ශුෂ්ක කලාපයට. ඉතින් අපිට මෙන්න මේ දේශගුණික කලාප 5 අතරින් 3ක් මේ ප්‍රශ්නයේදී පිළිතුරු විදිහට සටහන් කරන්න පුළුවන්. 4වෙනි ප්‍රශ්නයේ 3වෙනි කොටස ඉහත දෙක කොටසෙහි නම් කළ එක් දේශගුණික කලාපයක් පිළිබඳ කරුණු 3ක් සඳහන් කරන්න කියලා කියනවා. ඉතින් මෙන්න මේ දේශගුණික කලාප අතරින් අපි එක් කලාපයක් තෝරගෙන අපි හිතමු අපි මුලින්ම කතා කරපු මෙන්න මේ පහත රට තෙත් කලාපය තෝරගත්තා කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ නිරිත දිග තනිතලා ප්‍රදේශය තමයි මේ කොටසට අයිති වෙලා තියෙන්නේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය ගත්තොත් මිලිමීටර් 2000ට වඩා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය ගත්තොත් සෙල්සියස් අංශක 27ක් පමණ වෙලා තියෙනවා. මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිත දිග මෝසමෙන් තමයි මේ කොටසට වර්ෂාව ලැබෙන්නේ. ඒ වගේමයි අවුරුද්ද පුරාම මේ කොටසට වර්ෂාව ලැබෙනවා. ඉතින් මේ විදිහට ඔබට පුළුවන් මේ අනිකුත් දේශගුණික කලාප වලින් උනත් Tamanට කැමති කලාපයක් තෝරගෙන මේ විදිහට කරුණු 3ක් සටහන් කරන්න. 5වෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටස ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය යනු කුමක්දැයි හඳුන්වන්න. රටක දල උපත් අනුපාතිකය සහ දල මරණ අනුපාතිකය අතර වෙනස තමයි අපි ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය කියලා හඳුන්වන්නේ.
ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසේදී අහනවා ජනාවාස වර්ග 3 සඳහන් කරන්න කියලා. ජනාවාස වර්ග 3 තමයි ග්‍රාමීය ජනාවාස, නාගරික ජනාවාස සහ ගැමි නාගරික ජනාවාස. පස්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස ශ්‍රී ලංකාවේ තෙත් කලාපය තුල අධික ජනසංඛ්‍යාවක් ඒකරාශී වීමට බලපා ඇති හේතු දෙකක් සඳහන් කරන්න. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ජනසංඛ්‍යාව අධික වෙන්න බලපාලා තියෙන හේතු ගත්තොත් එහෙම හිතකර දේශගුණයක් පැවතීම, අධ්‍යාපන සෞඛ්‍ය ආදී සේවා පහසුකම් බහුල වීම, දියුණු ප්‍රවාහන ජාලයක් පැවතීම, ඒ වගේම පරිපාලනමය හා වාණිජ කටයුතු සංකේන්ද්‍රණය වී තිබීම, විවිධ කර්මාන්ත ව්‍යාප්ත වී තිබීම කියන කරුණු අපිට ගන්න පුළුවන්. මේ අතුරින් ඔබට කැමති කරුණු දෙකක් සඳහන් කරන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ B කොටස ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය ප්‍රදේශ තුල ජීවත් වන ජනතාව මුහුණ පාන ගැටලු තුනක් සඳහන් කරන්න කියලා කියනවා. අපි කිව්වා දැන් තෙත් කලාපයේ ජනයා අධික වෙලා තියෙනවා කියලා. ඒක හින්දාම මේ තෙත් කලාපය තුල ජීවත් වෙන ජනතාවට මුහුණ පාන සිද්ධ වෙලා තියෙන ගැටලු ගැන කතා කරනවා නම් ජල ගැලීම් නායයන් වැනි ස්වභාවික ආපදා බහුල වෙලා තියෙනවා. ඒ වගේම වායු දූෂණය ඉහළ යාම හින්දා සසන රෝග බහුල වෙලා තියෙනවා. මැසි මදුරුවන් ආශ්‍රිතව බෝවන රෝග ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේමයි පිරිසිදු පානීය ජල හිඟියකටත් ඒගොල්ලෝ මුහුණ දීලා තියෙනවා. ඉතින් මේ අතරින් ඔබ කැමති ගැටලු තුනක් සඳහන් කරන්න පුළුවන් මේ ප්‍රශ්නේදී. 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස පරිසරයේ දැකිය හැකි සංරචක දෙක නම් කරන්න කියලා කියනවා. පරිසරයේ දැකිය හැකි සංරචක අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. ඒ තමයි ජීවී සංරචක සහ අජීවී සංරචක කියලා කියන්නේ. මේ අතරින් අපි ජීවී සංරචක කියලා හඳුනගත්තේ ශාක සහ සත්වයින්. ඒ වගේම අජීවී සංරචක කියලා අපි හඳුනගත්තේ සූර්ය ශක්තිය, වාතය, ජලය, පස වගේ දේවල්. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. පාරිසරික අසන්තුලනයට බලපාන සාධක තුනක් ලියා දක්වන්න කියලා කියනවා. ඒවා තමයි සම්පත් අධිපරිභෝජනය, වන විනාශය, අවිධිමත් සංවර්ධන ක්‍රියාවලි, පහත් බිම් ගොඩ කිරීම, අධික ඉන්ධන දහනය, අවිධිමත් භූමි පරිහරණය වගේ දේවල්. ඉතින් මෙන්න මේ අතරින් පාරිසරික අසන්තුලනයට බලපාන සාධක තුනක් ඔබට ලියා දක්වන්න පුළුවන්. 6 වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස පාරිසරික තුලිතතාව බිඳි වැටීමට හේතු වන මිනිස් ක්‍රියාකාරකම් තුනක් සඳහන් කර ඉන් එකක් කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවා. අපි පාරිසරික තුලිතතාව බිඳ වැටෙන්න හේතු වෙන මිනිස් ක්‍රියාකාරකම් රාශියක් ඉගෙන ගත්තා. ඒ තමයි වනාන්තර විනාශ කිරීම, කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය, බලශක්තිය සඳහා පොසිල ඉන්ධන භාවිත කිරීම, අක්‍රමවත් නාගරීකරණය, කැලිකසල අවිධිමත් ලෙස ඉවත දැමීම, ඒ වගේම යුද අවි අත්හදා බැලීම. ඉතින් මේ අතරින් අපිට ක්‍රියාකාරකම් තුනක් සඳහන් කරලා ඉන් එකක් විස්තර කරන්න කියලා කියනවා. මේ අතරින් මිනිස්සු වනාන්තර විනාශ කරොත් එහෙම අපිට කියන්න පුළුවන් වෘක්ෂලතා, ඒ වගේම වන ජීවීන් විනාශ වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ජල මූලාශ්‍ර විනාශ වෙලා යනවා. ඉතින් මේ පිළිබඳව අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම කෘෂි රසායන භාවිතය ගැන කියනවා නම් පාංශු හා ජල ජීවීන් විනාශ වෙන්න හේතුවක් වෙනවා මේක. ඒ වගේම ජලය අපවිත්‍ර වීමක් සිද්ධ වෙනවා. බලශක්තිය සඳහා පොසිල ඉන්ධන භාවිත කිරීම ගැන කතා කරනවා නම් වායු දූෂණය ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම පරිසර උෂ්ණත්වය ඉහළ යාමකුත් මේ හරහා සිද්ධ වෙනවා. අක්‍රමවත් නාගරීකරණයේ හින්දා පරිසරයට අපද්‍රව්‍ය එකතු වෙලා ජල මාර්ග අවහිර වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට කැලිකසල අවිධිමත් ලෙස ඉවත දැමීම හින්දා පාරිසරික සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපේ පරිසර සෞන්දර්ය විනාශ වීමකට ලක් වෙන්න පුළුවන්. යුද අභිආයුධ අත්හදා බැලීම හින්දා වායුගෝලය දූෂණය වෙනවා වගේම සාගර ජලයත් දූෂණයකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ මෙතනදී පාරිසරික තුලිතතාව බිඳ වැටෙන හේතු වෙන මිනිස් ක්‍රියාකාරකම් තුනක් සඳහන් කරලා ඉන් එකක් කෙටියෙන් මේ විදිහට විස්තර කරන්න පුළුවන්. 7 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස 1.50,000 භූලක්ෂණ සිතියම් වල දැකිය හැකි සංස්කෘතික ලක්ෂණය anu කුමක්දයි හඳුන්වන්න කියලා කියනවා. භූමිය මත මිනිසාගේ මැදිහත් වීමෙන් නිර්මාණය කර ඇති ලක්ෂණ තමයි අපි සංස්කෘතික ලක්ෂණ කියලා හඳුන්වන්නේ. උදාහරණ විදිහට මාර්ග, ඒ වගේම වගාවන්, රජයේ ආයතන, පරිපාලන මායිම්, ආගමික සිද්ධාස්ථාන මේ දේවල් තමයි මිනිසාගේ මැදිහත් වීමෙන් භූමිය මත නිර්මාණය කරලා තියෙන ලක්ෂණ කියලා අපි හඳුනගන්නේ. ඒව තමයි අපි සංස්කෘතික ලක්ෂණ කියලා කියන්නේ.
ඉතින් අපි ඊට පස්සේ බලමු 7 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. භූලක්ෂණ සිතියම් වල රතු වර්ණයෙන් නිරූපණය කර ඇති ලක්ෂණ 3ක් පහත දක්වා ඇත. ඒවා නිවැරදිව පිළිතුරු පත්‍රයෙහි ලියා දක්වන්න කියනවා. මේ A B C වලින් දක්වලා තියෙන ලක්ෂණ ගත්තොත් මේවා රතු වර්ණයෙන් පෙන්눔 කරන ලක්ෂණ කියලා සඳහන් කරලා තියෙනවා. එහෙනම් මුලින්ම තියෙන්නේ රතු පාටින් පෙන්눔 කරන ධන ලකුණ සහ ඍණ ලකුණු දෙකක් සහිත භූලක්ෂණය. මේ තමයි පලාත් මායිම. ඊළඟට B වලින් පෙන්눔 කරලා තියෙන්නේ රතු පාට ධන ලකුණක්. ඒ තමයි රෝහල. C ලක්ෂණයෙන් පෙන්눔 කරන්නේ නෙළුම් පොහට්ටුවක් වගේ හැඩයගත්ත රතු පාට සංකේතයක්. ඒ තමයි පාසල. ඉතින් මේ විදිහට අපිට සම්මත සංකේත හඳුනා ගන්න පුළුවන්. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස යම් ප්‍රදේශයක ජනාවාස ව්‍යාප්ත වීමට භූ විෂමතාවයේ හේතු වී ඇති ආකාරය උදාහරණ දෙකක් ඇසුරින් විස්තර කරන්න කියලා කියනවා. අපි කිව්වා විවිධ ප්‍රදේශවල ජනාවාස ව්‍යාප්ත වෙන්න මේ භූ විෂමතාවයත් හේතු වෙලා තියෙනවා කියලා. ඒ අනුව තැනිතලා ප්‍රදේශවල ජනාවාස පුළුල් ලෙස පැතිරිලා ගිහින් තියෙනවා. හැබැයි කඳුකර ප්‍රදේශවල ඊට සාපේක්ෂව ජනාවාස පැතිරීම අඩුවෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම කඳුකර ප්‍රදේශ ගත්තාම ඒ ප්‍රදේශවල ජනාවාස පිහිටලා තියෙන්නේ කඳු අතර පිහිටි පහත් බිම්වල හා නිම්නවල. තනිතලා ප්‍රදේශ ගත්තාම ඒවායේ ජනාවාස තිරස් අතට හා සිරස් අතට ඉතා පුළුල්ව ව්‍යාප්ත වීමක් අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් මේ විදිහට ඔබට පුළුවන් මේ යම් යම් ප්‍රදේශවල ජනාවාස ව්‍යාප්ත වෙන්න කොහොමද භූ විෂමතාව බලපාලා තියෙන්නේ කියලා කෙටියෙන් විස්තර කරන්න. ඉතින් දරුවනේ අද දිනේදී අපි සාකච්ඡා කරේ 9 ශ්‍රේණිය අවසාන වාර භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයක්. ඉතින් ඔබේ අවසාන වාර විභාගයටත් මේ ඇසුරින් ඔබ සාර්ථකව මුහුණ දෙන්න නැවත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකින් හමු වෙමු. ආයුබෝවන්.